පිම්පොන් වේස බල්ලා නරකවසන කියන්න බෑවිදන වූ විරාජ් පොන්සියා පුකේ තලාව බයි තලාව නගේ පුගේ තලාව සමලිංගික බල්ලෝ හරි මුම් මේ එනවා රට හදන්න මයින ඇරිල්ල මදිද ඇරපු ඇරිල්ල මදිද තොපිට ලැජ්ජනද චන්ත කරන්න මහයක අවුරුදු 10යි මහින්ද 10යි ගෝටා 2.3යි තාත්තලා මුතාලා දරන්න ඕන සියලු ඇමතිකම් දැරුවා හරි ඒත් ආර්ථිකය ඉවරයි මංකොලොත් පිම්පොන් කියන දසමහ යෝධයලු යුද්ධ ඉවර කරපු නායකයාගේ භාර්යාව ගෙනල්ලා බිරිඳ ගෙනල්ලා මේ CID එකේ වද දුන්නලු අනේ යකෝ හරි උන්ට හොරකම් කරනකොට යුද්ධේ මහින්ද මොකද දන්න යුද්ධ කරේ මහින්ද තියෙන ආයුධයෙන් හැමෝටම කෙලිය කරන කරා මිනිස්සු ගහලා පැන්නුවා දැන් නාමල් රටේ ජනාධිපති කරලා කවුද අගමැති කරන්නේ ජෝන්සන් ප්‍රනාන්දු ජානක තිස්ස කුට්ටිය ආරච්චි හරි එතකොට පිම්පොන්ලන්ට ලේකම්කම් පිම්පොන් ලේකම්ද ජාතික සංවිධායකද කැස්වැයි හරි උඹලට මොන මගුල දුන්නත් කමක් නැහැ උඹලා මේ උත්සාහ කරන්නේ මේ රටේ මිනිස්සු ගොනාට අඳගෙන ඒ මිනිස්සු රවට්ටගෙන ජීවත් වෙන්න ඌ කරන්න පුළුවන් තාත්තලා පුතාලා මාධවි ඇන්තනීලා කොටම දුන්නනේ වැඩේ හරි තනි කර වල් පාහර ජඩ තක්කඩියෙක්නේ හරි බල්ලෙක්නේ යකෝ හොරා කෑවනම් ඒවට උත්තර දෙන්න ඕනේ මුළු රටම දන්නවනේ තාජුදීන් මැරුවා කියලා තාජුදීන් මරාපු මේ ගෑණි කොහොමද එළියේ ඉන්නේ නාමල් රාජපක්ෂට සිරන්ති මොනතරම් ආදරය කරනවද ඒ වගේම තාජුදීන්ගේ අම්මා තාජුදීන්ට ආදරය කරා මුන් ඒ මිනිස්සයා අමුවෙන් පිච්චුවා හරි අමුවෙන් පිච්චුවා ලසන්ත වික්‍රමතුංග එක් නැලිකොට හරි කී දෙනෙක් මුන් මරලා දැම්මද මීගස්සාරේ කජ්ජා මුන් කී දෙනෙක් මරලා දැම්මද මුන්ගේ බලු වැඩ වහගන්න රජකම ඔළුවට අරගෙන දළදා වහන්සේ ළඟ රේස් පැත්තා මේ වනචර වලත්ත පාදල සක්කිලි පවුල මේ බලු පවුල මේ කූතාණ්ඩි මජර කාලකන්ණි පවුල ඔය බයිතස්සලා බලන්න එපා පුකේ තලාව බයිතලාව නෙවෙයි පුකේ තලාව හරි ගූ විරාජයා රාජපක්ෂලාගේ ගූ කන එක ඌට ඉතින් සල්ලි දෙනවනේ ඌ සල්ලි වලට ඕන එකක් කරනවා අපි හැප්පිලා බලමු හොඳට මතක තියාගනින්නලා උඹලා හදන්නේ 2029 නාමල් ජනාධිපති කරන්නනේ කවදාවත් ඒක වෙන්නේ නැහැ නාමල් රාජපක්ෂ 2029 ජනාධිපති වෙන්නේ නැහැ ඒක හොඳට මතක තියාගන්න. හරි? 2029 නාමල් ජනාධිපති වෙන්නේ නැහැ. 2029 වෙනකොට නාමල් හිරේ. මීට පස්සේ ඔය චිට්ටියව යවා ඉන්න එපා එන්න කිව්වා. නැත්තම් ගෙදරට ගියා කුදලගෙන ආවා දැම්ම ඇතුළට. මේ මාව අරගෙන පන්සලට ආව ගත්තා ගියා දැම්මා. ෆෝන් එක දුන්නෙත් නැහැ. තොපි හොඳට මතක තියාගන්න යව්. මිනිස්සු ඉන්න දුකෙන් ඒ තමයි රාජපක්ෂලා එළියේ නටන නැටිලි දැකලා මිනිස්සු ඉන්නේ දුකෙන් වෛරේ. තොපි යන්න එපා මිනිස්සු ගහනවා තොපිට අල්ලගෙන. හොඳට බලාපියව. තව ටික දවසකින් එකෙක් දෙන්නේ කියනකොට මිනිස්සු රසින්න දාන හැටි. මිනිස්සු කිරිබත් කන හැටි. හොඳට බලාගෙන ඉන්න. එතකොට තේරෙයි උඹලට රටේ තරම. ආයි ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නැහැ. පාර්ලිමේන්තුව ඉල්ලන්නෙත් නැහැ. මිනිස්සු ඉන්නේ තනිකර වෛරයකින් තරහකින් තොපිත් එක්ක. සිවුර ගලවල පැත්තකින් තියලා එළි වෙනකම් මම හීතලේ හිටියේ. මේ රටේ මිනිස්සු වෙනුවෙන් කතා කරලා මොන අපරාධයක් කරලාද? සමහර දවස්වල මට ලැට් කරලා පස්ස පැත්තේ හොද ගන්න විදිහක් නෑ එළි වෙනකන් ඉන්න ඕනේ හොද ගන්න යන්න. එහෙම දුක් විඳව හිරේ ඇතුලේ. එකෙක් ඇවිල්ලා කිව්වා හිරගේ ඇතුලේදී. හෘදයාබාධයක් ඇති වෙලා මැරුණත් heart attack හැදුණු තරම් යන්නේ නැහැ කිව්වා. හැබැයි හොඳ ජේලර් මහතුරුත් හිටියා. ඒ වගේ කාලකන්ණි ඉතින් අපිට එහෙම වද දුන්නා. හරි? ඕම් බැලුවේ හිරේ ඇතුලේ මාව මරන්න. කණ්ඩායමක්. හොඳ මිනිස්සුත් හිටියා. හිරකාරයෝ නෙමෙයි. ජේලර්ලා එකෙක් දෙන්නෙක් හිටියා. එකෙක් දෙන්නෙක් ඇවිල්ලා මට කිව්වා මැරුණොත් අරන් යන්නේ නැහැ කිව්වා. heart attack එකක් හැදුනොත් හෘදයාබාධයක් හැදුනොත් heart attack එකක් හැදුනොත් අරන් යන්නේ නැහැ කිව්වා. එවැනි දුක් විඳ අපි මේ රට වෙනුවෙන්. ඒවා මම සමහර වෙලාවට මිනිස්සුන්ට කියලා නැහැ. සමහරත් වෙලාවස් වලට ලැට් කරලා හොද ගන්න බෑ අරින්නේ නැහැ. එළි වෙනකන් ඉඳලා තියෙනවා. පාන්දර වෙනකොට ලැට් බර හැදෙනවනේ. යන්න බෑ. මම අයිස්ක්‍රීම් බකට් එකක් ලීටරේ අයිස්ක්‍රීම් බකට් එකට තමයි ලැට් කරන්නේ. ඒ වගේ දුක් හිරගෙවල් වල මිනිස්සු මාර දුකක් විඳින්නේ. හරි?
අපි ඒ තරම් දුක් විඳා. මුන් ගැන හොයන්න ඕනේ. CID එක හොයන්න ඕනේ. මුන් අතලංගුවට ගන්න ඕනේ. එක පැත්තකින් රට පුරා සිට මාලිමාවට උදව් කරන කොල්ලන්ට කෙල්ලන්ට මුන් ඩෝබිලා කියලා වයින්නවා. හරි? බලන්න ඕනේ මුන් මේ කීයටද මුන් මිනිස්සුන්ට කියන්න ඕනේ මෙන්න වොයිස් කට් එකේ ගාන. හරි? මුන් අත මාධ්‍ය ආයතන ඉඳලා අතලංගුවට ගන්න ඕනේ. ඇයි? හොරු වෙනුවෙන් පෙනී හිටින තක්කඩි. ඉරාජුම මිනිස්සුන්ට අහුවෙන්න යන්න එපා. හරි? හොඳ තැනකට අහු වුණොත් කණ්ඩ වෙන්නේ. තා පිම්පොන්. උඹ රාජපක්ෂලට අඹරන්න එපා. මොකද නිකන් පිම්පඩි හම්බුණානේ උඹට. උඹට අර්ජුන් කමලනාත් අර විජය කුමාරතුංග වගේ පෙනී හිටින එක. ඌටයි උඹටයි නිකන් පඩි ගෙව්වනේ. අනුසා දමයන්ති. දනිකාව පිම්පොන් දසමහා යෝධයලු. දසමහා යෝධයෝ රෙද්ද තමයි. ගෝටයිම්බරලු. ගෝටයිම්බර බෝගේ කාලකන්නිය ගෝටයිම්බර. හරි මේ යුද්ධ නොකර පුහුණුවක්වත් නැතුව ආමියකින් පඩිගත්ත කාලකන්නිය අර්ජුන් කමලනාත් පිම්පොන් ජනාධිපතිතුමාට අපහාස කර කර ඒ ආර්යාවට අපහාස කර කර ඉන්න පිම්පොන් තොපි වගේ මෝඩ මූසල යක්කු තොපි තනිකරම කාලකන්න මේ රටේ පවට උපන් බල්ලෝ. හරි? උඹලා හිතන්න එපා උඹලා හිතාගෙන ඉන්නවා 2029 ජනාධිපති නාමල් කියලා. ඒක කවදාවත් වෙන්නේ නැහැ පිම්පොන්. ඒක හොඳට මතක තියාගන්න. I mean, it's all right. Like, රාජපක්ෂව ගිහින් ගෙදර තියාගන්න කිව්වේ. ඒතර කොහොම කෙරිල්ලක් කරලා ඇද්ද මුන්ට? මුන්ගේ කාලේ මුන්ට මොන තරම් සැපදීමක් දීලා ඇද්ද? මුන් මේ දගලන්නේ පිම්පොන් රජිත හිරාන් ඊළඟට ආර්ද බල්ලෝ තෝ කතා කරන්නේ මටද? බලු කතා කියන්නේ? උඹ බයිටක්සලාගේ මට බැනලා තියෙනවනේ. උඹ මොන පොන්සියෙද්ද? පොන්නයා. බලාගෙන ඵලයන් ගුටි ගන්න වෙන්නේ එතකොට මිනිස්සුන්ගේ. why are you running? Why are you running? මේ රටේ මිනිස්සුන්ට තියෙන දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. මෙච්චර කාලයක් රට වනසපු, රට කුඩු වලින්, ගංජා වලින්, කසිපු වලින්, පාතාලෙන් අපරාධකාරයන්ගේ මිනිමරුවන්ගේ රාජ්‍ය සේවය අන්ත දූෂිත කරපු. මේ රට අපායක් කරපු. සක්කිලි පාදර පවුලත් එක්ක මිනිස්සුන්ට තියෙන තරහක්. හරි? මිනිස්සුන්ට තියෙන තරහක්. මිනිස්සුන්ට තියෙන වෛරයක්. දැනගනින් පිම්පොන්. අපි හැපිලා බලමු. Nice. උඹලා සියලු දෙනාත් එක්කම හැප්පෙන්න අපි සූදානම්. හැබැයි උඹලට බයිනකොට උඹලා නතර වෙන්නේ CID එකේ. ඒක නේ එකපාරක් තොපි මාව ඇතුළට දැම්මේ බායට. එකපාරක් තොපි මාව ඇතුළට දැම්මේ බායට. හරිද? එකපාරක් තොපි මාව ඇතුළට දැම්ම බායට. හරි? පිම්පොන් මිනිස්සුන්ගෙන් ගුටි නොකා හිටපන්. හරිද? උඹ ජනාධිපතිතුමාට අපහාස කරනවා. උඹ ජනාධිපතිතුමාගේ ආර්යාවට අපහාස කරනවා. සිරාන්ති රාජපක්ෂලා වගේ වේස බඩු ගණිකාව නෙමෙයි බං. ලිමිනිලා ගැනත් හොයනවා හෙව්වොත් හොයාගන්න පුළුවන්. නාමලය වගේම නැතෑ ගෑනුත්. පත්තිනි වෙන්න හැදුවට. දැන්නවත් පේන්නේ නැද්ද? නටන නැටිලි. අතර වටේ ගෑනුත් එක බුදියලා අනුන්ට අපහාස කරනවා. හරිද? වනචර වලත්ත පාදර සක්කිලි පවුල. ඉම්පොන්. ජනාධිපති අනුර ඉන්නේ තමන්ගේ නෝනත් එක්ක මිසක් ඔයාලගේ අම්මත් එක්ක නෙමෙයි. මේ ගෑණිත් එක්කත් නෙමෙයි. උඹට ගෑණියෙක් ඉන්නවද දන්නෙත් නැහැ. දකින්නකොට පොන්සි මූණක් නේ තියෙන්නේ. මෙවැනි සක්කිලි මුන්ට දෙන්න එපා සංගීතයක්වත්. මම දැක්ක ඔක තැන් තැන් වල ගිහින් සින්දු කියනවා. රංගපාන්නත් බෑනේ. බාගෙට නළුවෝ. මහින්දයත් බාගෙට නළුවෙක්නේ. උත් මම දැක්ක ටෙලි නාට්‍යයක රඟපාලා තියෙනවා. නියම නළුව එකතු වෙන්නේ. නළු බාග. අම්මන්ඩිලා පුතාලා ඔක්කොම නළුවෝ. සාටකේ දාගෙන සුදු ඇඳගෙන මිනිස්සු රවටන්න කියාම වඩු. තක්කඩි වලත්ත වනචර පවුල. සා පිම්පොන් කට පරිසම් කරන්න හිටපන්. පාර යන්න පාතොල මිනිස්සු ගහනවා අල්ලගෙන. මේ වගේ මුන් කලාකාරයෝද? හොරුන්ට කඩේ යන්නේ උන්. මු කියන මහින්ද රාජපක්ෂවාදියෙක්ලු මම. මහින්ද රාජපක්ෂවාදී කොහොමද මහින්ද රාජපක්ෂවාදියෙක් වුණේ? උඹේ අම්මත් එක්ක මහින්ද බුදිය ගත්තද? රාජපක්ෂවාදියෙක් වෙන්නේ. ලාභයට වාසියට උදර පෝෂණයට තමයි උඹලා රාජපක්ෂවාදී වෙලා තියෙන්නේ. වෙන මගුලකට නෙමෙයි.